හැමෝටම සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙන්නේ මයික් ටොක්ස් අපේ සතිය අප්ඩේට්ස් එකත් එක්ක. ඉතින් මේ සතියේ Marvel DC වගේම අපේ ප්‍රියතම ඇනිමේෂන් මූවිස් ගැනත් හිතා ගන්න බැරි තරම් අලුත් තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්න. මම මයික් ටොක්ස්. අපි වැඩි කතාවක් නැතුව අද වීඩියෝ එකට යමු. අපි මුලින්ම Marvel පැත්තෙන්ම පටන් ගමු. හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි Spider-Man Brand New Day තව මාස 4කින් එන්න තිබුණා. ඇයි තවම ට්‍රේලර් එකක්වත් රිලීස් වෙලා නැත්තේ කියන එක. ආරංචි විදියට මේ ට්‍රේලර් එක දැනටමත් සම්පූර්ණයෙන්ම රෙඩි කරලා තියෙන්නේ. ඇත්තටම දැනට ලැබිලා තියෙන ආරංචි ඇටියට මේ මාසය ඇතුළත කොහොම හරි ට්‍රේලර් එක රිලීස් කරන දවසක් තියෙනවලු. ඒත් Marvel සහ Sonyලා මේක රිලීස් කරන සුදුසුම වෙලාව බල ඉන්නවා. ඉතින් කොහොමත් ඉදිරි දිනවලදී ලොකු ප්‍රොමෝෂන් වැඩ ටික පටන් ගනි. බොහෝ දුරට මාර්ච් 20 වගේ වෙද්දී අපිට ට්‍රේලර් එක බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තව විශේෂ අප්ඩේට් එකක් තමයි Sonyලා කන්ෆර්ම් කරලා තියෙනවා Venomට අලුත් ඇනිමේෂන් මූවි එකක් කරන්න. ඉතින් මේක ලීඩ් කරන්නේ Seth Rogen තමයි. විශේෂම දේ තමයි මේක R-rated විදියට එන එක. ඒ කියන්නේ මේකේ සෑහෙන බෲටල් දර්ශනය වගේම ගොඩක් ඉන්ටෙන්ස් පැත්තක් අපිට දකින්න ලැබෙයි. බලමු මේකත් අපි Spider-Verse ඇනිමේෂන් එක වගේ සුපිරිම එකක් වෙයිද කියලා. දැන් අපි DC පැත්තට හැරෙමු. Green Lantern series එකේ අලුත් ට්‍රේලර් එකක් රිලීස් වුණා. මේක ඇත්තටම ගොඩක් grounded විදියටයි අරන් තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් Green Lantern කිව්වම හිතන්නේ ලොකු space action සහ වෙනත් ලෝකවලනේ. මේ ට්‍රේලර් එක ගොඩක් grounded වැඩි නිසා සාමාන්‍යයෙන් මේ වගේ මූවි එකකින් අපි බලාපොරොත්තු වෙන ගැම්ම නැහැ කියලා රසිකයන් අතර දැන් ලොකු mixed reaction ලැබීමෙන් පවතිනවා. ඉතින් rumors ඇටියට Hal Jordan මේකෙන් මැරෙන්න පුළුවන්. නැත්නම් Yellow Lantern කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමු series එක ආවට පස්සේ මොන වගේ හදස්ත මේකට ඇඩ් කරලා තියෙන්නේ කියලා. හැබැයි DC රසිකයන්ට පොඩි sad news එකකුත් තියෙනවා. මේ දවස්වල හොලිවුඩ් ඇතුලේ ලොකුම රූමර්ස් එකක් යනවා WB සහ Paramount එකතු වෙලා මේ හැමදේම වෙනස් කරන්න යනවා කියලා. ඒ නිසා ජේම්ස් ගන්ගේ අලුත් DCU එක ඩිස්කන්ටිනියු වෙයි කියලා ලොකු බයක් තියෙනවා. සමහරු කියන්නේ Man of Tomorrow එකෙන් පස්සේ ජේම්ස් ගන් මේකෙන් එක්සිට් වෙයි කියලා. ඇත්තටම DC දැන් තමයි චුට්ටක් හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආයෙත් මුලින් ඉඳන් පටන් ගත්තොත් නම් වැඩේ ඉවරටම ඉවරයි. බලමු ඉදිරි දිනවල මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? DC ආයෙත් මුලින් ඉඳන් පටන් ගත්තොත් ඒක සාර්ථක වෙයිද? නැත්නම් මේක DC වල අවසානයක් වෙයිද? ඉතින් තව අප්ඩේට් එකක් තමයි හැමෝම බලන් ඉන්නේ The Batman Part 2 ගැන. මේක ඇත්තටම මුලින්ම 2026 දී රිලීස් කරන්නයි ප්ලෑන් කරලා තිබුණේ. ඒත් දැන් ඒක 2027 ඔක්තෝබර් 1 වෙනිදා වෙනකම්. ඒ කියන්නේ වසරකින් කල් දාලා තියෙනවා. හැබැයි මේකේ වැඩ කටයුතු නම් නතර වෙලා නැහැ. ආරංචි විදියට 2026 වසරේදී මේ ෆිල්මින් වැඩ කටයුතු ආරම්භ වෙන්නයි නියමිතයි. ඒ වගේම ස්ක්‍රිප්ට් එකත් දැන් සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයි කියලායි වාර්තා වෙනවා. කතාව පැත්තෙන් බැලුවොත් පළමු කොටසේ වුණ මහා ගම් වතුරෙන් පස්සේ ගෝතම් නගරයේ සිදුවෙන වෙනස්කම් සහ තවත් ධර්ම විලන්ස්ලාගේ පැමිණීම මේකේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මෑතකදී විකාශන වුණු The Penguin series එකේ අවසානය මේ දෙවන චිත්‍රපටයේ ආරම්භයට සම්බන්ධ වෙනවා කියලා දැනට කන්ෆර්ම් වෙලා තියෙනවා. යාළුවනේ අදට DC පැත්තෙන් අප්ඩේට්ස් නම් ඉවරයි. එහෙමම අපි හොලිවුඩ් පැත්තට යනොත් ඔයාලා හැමෝටම දන්නවනේ Game of Thrones. එහෙනම් Game of Thrones රසිකයන්ට මෙන්න සුපිරි ආරංචියක්. අලුත්ම Game of Thrones movie එකක් දැන් රෙඩි වෙනවා. Aegon Conquest ගැන තමයි මේ මුළු movie එකෙන්ම කියවෙන්නේ. ඒ කියන්නේ පළමු කතාව අවුරුදු 300කට එහා ගිය අතීතයේ. එහෙමත් නැත්නම් Targaryen පරම්පරාවේ ආරම්භය ගැන මේකෙන් ලොකුවට පෙන්වයි. ඉතින් මේක ගැන ඔයාලගේ බලාපොරොත්තුව මොකද්ද? පහල කමෙන්ට් එකක් දාගෙන යන්න. හොලිවුඩ් පැත්තේ නම් වැඩිම ඇනිමේෂන් movie ගැන තමයි අප්ඩේට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් Pixar ආයතනය නිල වශයෙන් කියලා තියෙනවා Incredible 3 චිත්‍රපටය 2028 වසරේදී රිලීස් වෙනවා කියලා. මේක ඩිරෙක්ට් කරන්නේ Peter Sohn විසින්. ඒ වගේම Monster Inc movie එකකුත් 2030 වගේ එයි කියලා කන්ෆර්ම් වුණා. ඒක තවම හරියටම තහවුරු වෙලා නැහැ. ඒත් එක්කම ජනප්‍රිය වෙච්ච The Wild Robot ඒකේ සීක්වල් එකක් දැන් කන්ෆර්ම්. ඒකේ ටයිටල් එක තමයි The Wild Robot Escape. අතරම මේක ගොඩක් feel good movie එකක් නිසා ලොකු රසික පිරිසක් මේකට බලාගෙන ඉන්නවා. මේක 2027 2028 වසරේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ සතියේ ට්‍රේලර් ගැන බලුවොත් The Miniature Wife කියන සීරීස් එකේ ට්‍රේලර් එකක් රිලීස් වෙලා තියෙනවා. මේ කතාව යන්නේ රිසර්චර් කෙනෙක් එයාගේ වයිෆ්ව වැරදීමකින් කුඩා කරන එකක් ගැන. ට්‍රේලර් එක නම් හරිම රසවත් විදියට හදලා තියෙනවා. ඔයාලත් මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ওই ටික තමයි මේ සතියේ අපේ හොලිවුඩ් අප්ඩේට්ස් ටික. ඔයාලා මේ අතරින් වැඩිපුරම බලාගෙන ඉන්න මොන මූවි එකද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ Avengers Doomsday ගැන කරපු පොඩි වීඩියෝ එකක් බලන්න අමතක කරන්න එපා. ඒකේ link එක මම description එකේ දාලා තියෙන්නේ. ඉතින් අමතක නොකර Mike Talks අපිව subscribe කරන්න. එහෙනම් ලබන සතියේ හමු වෙමු. මම Mike Talks හැමෝටම සුබ දවසක්.